උසස් පෙළ විභාගය ළඟදී තියෙනවා. එතකොට අපි ඒ උසස් පෙළ විභාගයේ තියෙන මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒ මධ්‍යස්ථානයේ අවට පරිසරය සහ ඒ පරිසරය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමට අවශ්‍ය ඒ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්නවා. අපි දැනට නිරීක්ෂණය කරපු තත්ත්වයන් වල අපි යම් සුබදායි තත්ත්වයක් අපිට පේනවා. අපි හිතනවා අගෝස්තු මාසෙ වෙනකොට මේ රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි කියලා. ඒ වගේම මේ පාසල් අවට ඇත්තටම ඩෙන්ගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමන්ගේ පරිශ්‍රයන් පිරිසුදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහන එකේදී ඇත්තටම අපි පාසල් වලටත් දඩ ගහලා දිනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකටත් දඩ ගහලා තිනවා. ඒක නිසා අපි දඩ ගහනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වල තිබුණත් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි පොලිසියට කියලා දෙන්නේ. නමුත් අපි දඩ ගැසීම වගේ දේවල් වලින් මේක ජය ගන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඇත්තටම ජනතාවගේ තියෙන ආකල්පම වෙනසකින් තමයි මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.